සුබ දවසක් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා කියලා හිතනවා. බලන්නකෝ අද අහස වලාකුළු වලින් පිරීලා. ටික වෙලාවක් වහිනවා, ටික වෙලාවක් පායනවා. ඔහොම තමයි ඉතින් දවස. මගේ සුපුරුදු වැඩ කොටස ඉතින් අදත් කරනවා. ගේ අස් කරලා එහෙම මට තියෙනවා අද මගේ කරපිංච බකට් එක ඉවරයි. අපිට ඒක ලෑස්ති කරගන්නත් තියෙනවා. ඉතින් මං ඔයාලත් එක්ක අද ඒකත් ලෑස්ති කරනවා. ගේ අතු ගාන ගමන් අක්කා කතා කරලා කිව්වා අඹ ගහේ අඹ ටිකක් තියෙනවා කඩමුද කියලා. ඉතින් දැන් මේ ඔක්කොම කරලා කාලා එහෙම ඒකට යන්නත් ඕන. ඔයාලට පෙන්නන්නම්කෝ මං ඒ ඔක්කොම. ඉතින් ඉක්මනට මං ගේ අස් කරගත්තා. බලන්නකෝ මගේ පරණ වෙලා තිබුණු කරපිංච බකට් එක. දැන් ඉතින් ඕක සෝදලා පිරිසිදු කරගන්න ඕන. මං කරපිංච බකට් එකට පාවිච්චි කරන්නේ ලොකු අයිස් කප් එකක්. ලස්සන ප්ලාස්ටික් හොඳ කප් එකක් අපි ඉස්සරහට ගමුකෝ. ඉතින් ඕක හොඳට සෝදලා අවුවේ තියලා පොඩ්ඩක් මම වේලගත්තා. දැන් අඹ ටිකක් කඩන්න ගියාම කරපිංච ටිකකුත් මම කඩාගෙන එනවා. එහෙමම මම ඔයාලට පෙන්නන්නම් ඒ ටිකත් අහුර ගන්න විදිහ. එහෙම අහුර ගත්තාම හරි පහසුයි. අපිට උයද්දී කරපිංච ගන්න වුණත් අනික ගොඩක් කල් අපිට තියාගන්නත් ලේසියි. ඉතින් ඔන්න දැන් අක්කත් එක්ක මේ අපි එහා වත්තට ගියා. මේ අඹ ටිකක් කඩන්න. ඔය තියෙන්නේ කඩාගත්තු අඹ ටික. අඹ ටික ඉතින් තව ඉදෙන්න ඕන. ඒ ඔක්කොම කරලා මම ලෑස්ති වුණා බබාලව ගේන්න යන්න. බබාලව ගේන්න යන්න ලෑස්ති වෙද්දි තමා මතක් වුණේ අද අක්කගේ බර්ත්ඩේ එක කියලා. ඇත්තටම අඹ කඩන්නත් ගියා මට ඇත්තටම අමතක වෙලා තිබුණේ. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන ගමන් කල්පනා කරා මොකද කරන්නේ කියලා. අද ඉතින් ජූනි 10නේ. මම හිතුවේ හෙට බර්ත්ඩේ එක කියලා මට දින පැටලිලා. ඉතින් මන් දැන් යන්නින් ගමන් කල්පනා කර කර ගියා මොකද්ද ගේන්නේ මොනවද කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ප්ලෑන් කරගත්තා මල් කඩේට ගිහිල්ලා ලස්සන ෆ්ලවර් බොකේ එකක් හදලා අක්කට ගෙනත් දෙනවා කියලා. ඉතින් දැන් මම මේ යන ගමන් බලන්නකෝ ඉතින් ලස්සන ඉතින් මම මල් කඩෙන් බැහැලා ලස්සන ෆ්ලවර් බොකේ එකක් හදාගත්තා. ෆ්‍රෙෂ් මල් බලන්නකෝ ලස්සන එකේ. ඒ අතර මට බෑන්ක් එකට යන්න ඕමනාවක් තිබුණා. මම එහෙමම බෑන්ක් එකට ගියා. ඒ ගිහාම හම්බුණු දේ බලන්නකෝ. පොල් කටු වලින් කරපු ලස්සන නිර්මාණ. එතන අක්කා කෙනෙක් හිටියා ඒවා තියාගෙන මම එතනට ගියා. එයත් එක්ක චුට්ටක් කතා කළා. බලන්නකෝ එතන තියෙන අර කෙටල් එකේ ලස්සන ඒ කෙටල්ස් ලොකු ගාණක් නැහැ. 1400ක් 700ක් වගේ තමා කිව්වේ. මට මාර ආස හිතුණා. මම ඉතින් එයත් එක්ක ගොඩාක් කතා කරලා යාමට කාඩ් එක එහෙම දුන්නා. මම ලස්සන පොල් කටු හැඳි දෙකක් අරගෙන ආවා ලස්සන පොලිෂ් කරපු. ඉතින් ඒ ඔක්කොම අරගෙන බබත් එක්ක ගෙදර ඇවිල්ලා තේ එකක් හදාගෙන දීලා එහෙම මේ යන්න හදන්නේ අක්කට ෆ්ලවර් බොකේ එක දෙන්න. ඉතින් චූටි දෝනිට ෆ්ලවර් බොකේ එක දීලා මම චූටි ගිෆ්ට් එකක් ගත්තා. ඒකත් අරන් අක්කලා ගෙදරට ගිහින් කතා කළා. අපේ එහා පැත්තෙමයි අපේ ගෙදරට එහා පැත්තෙමයි අක්කා ඉන්නේ. ඉතින් අක්කා ආවා. එයා දන්නේ මම ගිෆ්ට් එකක් ගේනවා කියලා. ඉතින් එයාට හරි සතුටුයි. ඇත්තටම මට බර්ත්ඩේ එක අමතක වුණාත් එයාව මට මෙහෙම සතුටු කරන්න හම්බුණු එක ගැන ඇත්තටම මට සතුටක් තමා දැනෙන්නේ. ඉතින් මං එයාට කිව්වා වීඩියෝ එකක් ගන්නවා hina වෙන්න කියලා. ඒ ඔක්කොම කරලා ඇවිල්ලා ලොකු දෝනි ගන්නත් තව වෙලාව තිබුණ හින්දා කරපිංච ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. ඔය විදියට සූරලා පිළිවෙලකට දාගෙන ඔයාලා කැමති නම් හොදලා පින්නේ අර වේල ගන්න පුළුවන්. වතුර ටික හින්දෙනකන් ටවල් එකක දාලා වගේ. මම නම් එහෙම කරන්නේ ගන්න වෙලාවට හොදලා තමා ගන්නෙ. ඊට පස්සේ අඩියට ටිෂු දාලා කරපිංච ටික ඔය විදිහට දා ගන්න ඕන. ඒක උඩින් තව ටිෂු එකක් දාලා
කරපිංච ටික ওই විදිහට පිළිවෙලට අසුර ගන්න ඕන. ඔහොම අසුර ගත්තාම අපිට තියාගන්න පුළුවන් සතියකටත් වඩා කාලයක්. සාමාන්‍යයෙන් මම නම් ඔය විදිහට තමා කරපිංච පාවිච්චි කරන්නේ. මොකද මම උඩ කිචන් එකක තමා උයන කටයුතු ඔක්කොම කරන්නේ. එතකොට ඉතින් වත්තට ගිහිල්ලා කරපිංච කඩන් එන්න ඔය දේවල් කරන්න අපහසුයි. මම සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට එකහමාරේ ඔය බකට් එක ඉවර වෙන විදිහට මම ඔය වැඩ ටික කරගන්නවා. හස්බන්ඩ් මට කරපිංච කඩලා දෙනවා. මේ සැරේ නම් මායි අක්කයි ගිය හින්දා එහා වත්තට කරපිංච ටික කඩාගෙන ආවා. ඉතින් ඔය විදිහට තමයි මගේ දවසේ වරුවක් ගත වුණේ. අමතක වුණේ ලස්සන දවසක්. ඉතින් අද මාත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න. ගිහින් එන්නම්. බායි.